අද අපි බලමු මෙන්න මේ වගේ තියෙන ෆොටෝ එකක් මෙන්න මේ විදිහට එඩිට් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම ෆොටෝ එක අපි කැමරා රෝ එකට ඕපන් කරගෙන ඉන්නවා. ඊට පස්සේ ෆොටෝ එකේ එක්ස්පෝෂර් එක සාමාන්‍යයෙන් 80ක් වගේ වැඩි කරගන්නවා. ඊට පස්සේ කන්ට්‍රාස්ට් එක 9ක් 15ත් 10ත් අතර වගේ ගානක් තාම මම 9ක් දාගන්නවා. හයිලයිට් එක අපි සාමාන්‍ය ගානකට අඩු කරගන්නවා ෆොටෝ එකකට බැලන්ස් වෙන විදිහට. මම 44කට වගේ දාගන්නවා. ඊට පස්සේ ෂැඩෝ එක අපි පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ. එතකොට මේ ෆොටෝ එකේ ඩාර්ක් ඒරියාස් වල තියෙන ඩාර්ක් ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. මම ෂැඩෝ එක දාගන්නවා 48ට වගේ. ඊට පස්සේ ෆොටෝ එකේ වයිට් එක මම දාගන්නවා වයිට් එක සාමාන්‍යයෙන් 42කට වගේ දාගන්නවා. ඊට පස්සේ බ්ලැක් එක අපි වැඩි කරගන්න ඕනේ. බ්ලැක් එක පොඩ්ඩක් වැඩි කරගන්නවා මම 27ට වගේ. මේ ෆොටෝ එක ගොඩක් ඩාර්ක් හින්දා බ්ලැක් එක වැඩි කරාට පස්සේ මට ආපහු මේකේ ෂැඩෝ එක පොඩ්ඩක් හදන්න වෙනවා. මම ෂැඩෝ එක පොඩ්ඩක් වැඩි කරලා හදා ගන්නවා. ඊට පස්සේ අපි පහළට යනවා. පහළට යනකොට කර්ව්ස් වල තියෙන අපිට ඩාර්ක් කියලා එකක් තියෙනවා. ඩාර්ක් එක අපි පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ. ෂැඩෝ එකත් පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි කලර් මික්ස් එක පැත්තට යමු. කලර් මික්ස් එකේ අපි කරගන්න ඕනේ ග්‍රීන් එක පොඩ්ඩක් වැඩි කරගන්න. මේ මගේ ටෝන් එක මම කැමති ටෝන් එක තමයි මේ හදන්නේ. මම මැජෙන්ඩා එකත් සාමාන්‍යයෙන් මම කැමති ගන්න මම දාගන්නවා. ඔයාලට කැමති ගන්න ඔයා දාගන්න. ඊට පස්සේ රෙඩ් එක මම මැජෙන්ඩා පැත්තට පොඩ්ඩක් අඩු කරගන්නවා. ඊට පස්සේ සැචුරේෂන් කලර්ස් ටික අපිට හදාගන්න තියෙන සැචුරේෂන් වල මම රෙඩ් එක 99ට වගේ දාගන්නවා. මට ඒ ගන්න සෙට්. ඊට පස්සේ ඔරේන්ජ් එක රින 4කට 5කට වගේ දාගන්නවා. යෙලෝ එකත් මම සාමාන්‍යයෙන් දාගන්නවා 15ට වගේ අඩු කරගන්න. මම දානවා ග්‍රීන් එකේ සැචුරේෂන් එක දාගන්නවා 29කට වගේ දාගන්නවා. ඊට පස්සේ මැජෙන්ඩා එක මම පොඩ්ඩක් වැඩි කරගන්නවා 11කට වගේ. ඊට පස්සේ ලුමිනස් ටික හදන්න තියෙනවා. ලුමිනස් වල මම රෙඩ් එක පොඩ්ඩක් ඩාර්ක් පැත්තට බර කරලා ඔරේන්ජ් එක මම දාගන්නවා 28ක් වගේ දාගන්නවා. යෙලෝ එකත් මෙතන හදන්න යන්නේ වැඩි. මම ග්‍රීන් එක තමයි මෙතන තව ටිකක් ඩාර්ක් වෙන්න ග්‍රීන් එක දාගන්නවා 45ට වගේ රින ගියක් දාගන්නවා රින 45ට වගේ. ඊට පස්සේ මැජෙන්ඩා එක මම දාගන්නවා රින 14ට වගේ. ඊට පස්සේ කැලිබ්‍රේෂන් එකකින් හදාගන්න ඕනේ. මම කැලිබ්‍රේෂන් එකකින් ග්‍රීන් එක විතරක් පොඩ්ඩක් හදාගන්නවා. සැචුරේෂන් එක දාගන්නවා සාමාන්‍යයෙන් රින 12කට වගේ දාගෙන හිව් එකත් ධන 10කට වගේ දාගන්නවා. 10ක් වැඩි කරගත්තා මම. ඊට පස්සේ ඔය තියෙන්නේ දැන් අපි සෙට් කරගත්ත කලර් ටෝන් එක කලර් ග්‍රේඩින් එක. ඊට පස්සේ ෆ්‍රේම් එක බැලන්ස් කරගෙන ඔටෝම ඕපන් කරගමු ෆොටෝ එක. හරි. මේ දැන් තියෙන්නේ ඔරිජිනල් ෆොටෝ එකයි අපි කලර් ග්‍රේඩ් කරගත්ත ෆොටෝ එකයි. අපි සිලෙක්ටිව් කලර් එකක් දාගෙන තවත් මේකේ කලර්ස් පොඩ්ඩක් බැලන්ස් කරගමු. සිලෙක්ටිව් කලර් ලේයර් එක දාගෙන රෙඩ් එකකින් මම මේ පෙන්නන විදිහට ඔයාලා හදාගන්න. මම පෙන්නන විදිහට මේ මම හදන්නේ මට සෙට් වෙන කලර්ස් එක. ඔයාලට කැමති විදිහට මෙතන කලර්ස් බැලන්ස් කරගෙන ඒක ගානට හදාගන්න. මම මෙතන සිලෙක්ටිව් කලර්ස් වලට වැඩි ලොකු දේවල් හදන්න යන්නේ. රෙඩ් එකයි ග්‍රීන් එකයි වයිට් එකයි බ්ලැක් එකයි පොඩ්ඩක් හදනවා. මට අර මම කැමති ග්‍රීන් ටෝන් එක ගන්න සිලෙක්ටිව් කලර්ස් වලින් හදන ග්‍රීන් එකත් ගොඩක් උදව් වෙනවා. වයිට් එක හදද්දී වයිට් එක වැඩි බ්ලැක් පැත්තට බර කරගන්න එපා. ඇඳුමෙත් වයිට් ඒරියාස් තියෙන හින්දා. හරි. ඔන්න ඔය විදිහට වයිට් එකත් හදාගමු. ඊට පස්සේ බ්ලැක් එක පොඩ්ඩක් අපි ඩාර්ක් පැත්තට බර කරමු. එතකොට අර මෙතන අමුතුම ඩාර්ක් ලුක් එකක් තියෙනවා මේ ෆොටෝ එකේ. හරි. මේ ගානට ඔයාලට සිනමැටික් කලර් වගේ හදාගන්න ඕන නම් ඔන්න ඔය විදිහට බ්ලැක් එකේ ඔය හදාගන්න පුළුවන්. මම ඒවා හදන්න යන්නේ. මම බ්ලැක් එකෙත් බ්ලැක්
බ්ලැක් එක විතරක් පොඩ්ඩක් ඩාර්ක් පැත්තට ඇද ගන්නවා. හරි. දැන් අපි මේ ලේයර්ස් දෙක මර්ජ් කරගන්න ඕනේ. ලේයර්ස් දෙක මර්ජ් කරගන්නේ කන්ට්‍රෝල් එක ඔබාගෙන ඒ මර්ජ් කරගන්න ඕන ලේයර්ස් දෙක ක්ලික් කරලා කන්ට්‍රෝල් E ප්‍රස් කරාම මර්ජ් වෙනවා. හරි. දැන් අපි හීලින් ටූල් එකට ගිහිල්ලා හීලින් ටූල් එකකින් ෆේස් එකේ තියෙන ෆොටෝ එකේ තියෙන අපිට අනවශ්‍ය කොටස් හීල් කරගන්න ඕනේ. පිම්පල්, ඩාර්ක් ස්පොට්ස් වගේ දේවල් හීල් කරගන්න ඕනේ. මම මේ ටික පොඩ්ඩක් ස්පීඩ් යවනවා. හරි. දැන් ෆොටෝ එකේ අපි අනවශ්‍ය කොටස් ටික ඉවත් කරගත්තා. දැන් තියෙන්නේ අපිට ස්කින් රීටච් එක පටන් ගන්න. මේ ලේයර් එක ඩබල් කරගන්න. ඒකට කරන්න ඕනි කන්ට්‍රෝල් J ගහුවම තව ලේයර් එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි මේ පළවෙනි ලේයර් එකට දාගන්න ඕනි low කියලා රීනේම් කරගන්න ඕනි. දෙවෙනි ලේයර් එක high කියලා රීනේම් කරගන්න ඕනි. ඊට පස්සේ low ලේයර් එකට සිලෙක්ට් කරලා ෆිල්ටර් ගිහින් බ්ලර් ගිහින් ගාෂන් බ්ලර් කියන එකට ගිහිල්ලා බ්ලර් එකේ රේඩියන්ස් එක හදා ගන්න ඕනේ ඉමේජ් එකට සෙට් වෙන විදිහට. මට නම් මේ ඉමේජ් එකට සෙට් වෙන රේඩියන්ස් එක සාමාන්‍යයෙන් 3ක් වගේ තමයි මට සෙට් වෙන්නේ. මේක වැඩි කරන්න බ්ලර් එක වැඩි වෙනවා. ඔයාලට පේන ඇති ඉමේජ් එකේ මම 3ක් වගේ දා ගන්නවා. මට ඒ ගාන තමයි මේ ඉමේජ් එකට සෙට් වෙන්නේ. ඉමේජ් එකකින් ඉමේජ් එකට වෙනස්. ඔයාලා ඒක බලලා දා ගන්න. හරි. මම ඒක 3ක් විතර දාගන්නවා. ඊට පස්සේ ෆයිල් එකට ක්ලික් කරලා ඉමේජ් ගිහිල්ලා ඇප්ලයි ඉමේජ් ගිහිල්ලා මෙන්න මේ මම පෙන්නන විදිහට සෙටින්ග්ස් ටික හදාගන්න. බ්ලෙන්ඩිං මෝඩ් එක ඔයාලා දාගන්නවා සබ්ට්‍රැක්ට්. ඊට පස්සේ ලේයර්ස් කියන එකට ගිහිල්ලා අපි අර රීනේම් කරගත්ත ලේයර් දෙකේ ලෝ ලේයර් එක පෙන්නනවා. එතනින් දාගන්න ඕනේ ඔයාලා ලෝ කියන ලේයර් එකට. ඊට පස්සේ ස්කේල් එක 2 දාගන්න. ඔෆ්සෙට් එක 1:8 වගේ දාගලා ඕකේ කරන්න. හරි. දැන් මේකේ බ්ලෙන්ඩිං මෝඩ් එක නෝමල් තියෙන්නේ. අපි ඒක දාගන්න ඕනි ලීනියර් ලයිට් වලට. හරි. මම ඒකත් දාගත්තා. දැන් අපි මේ ලේයර්ස් දෙක ගෲප් කරනවා. ගෲප් කරන්නේ කන්ට්‍රෝල් එකත් එක්ක ලේයර්ස් දෙක ක්ලික් කරලා කන්ට්‍රෝල් G. හරි. ඊට පස්සේ අපි රීටච් එක පටන් ගන්න. මෙතන මතකතුව මික්සර් බ්‍රෂ් එකෙන් තමයි බ්‍රෂ් කරන්නේ අපි. මික්සර් බ්‍රෂ් එකේ මම මේ පෙන්නන වැලියුස් වලින් ඔයාට කැමති වැලියුස් වලින් කරන්න පුළුවන්. මම නම් මේ වැලියුස් දාගෙන තමයි රීටච් කරන්නේ. වෙබ් එක 16ක් වගේ දාන ලෝඩ් එක 75යි මික්ස් එක 90යි. මගේ ගාන තමයි මතකතු ඔයාලා මෙතන මේ ටික් එක වැටිලා තිබ්බොත් මේ ටික් එක අයින් කරගන්න. නැත්නම් ස්කින් ටෝන් එකට ඔයාලා දාලා තියෙන කලර්ස් ඇඩ් වෙනවා. හරි. ඊට පස්සේ බ්‍රෂ් එක කැමති ගානට සයිස් කරගෙන රීටච් එක පටන් ගන්න. මතකතුව ෆේස් එකේ එහෙම තියෙන ලයින්ස් තියෙන පැත්තට බ්‍රෂ් කරන්න. නැත්තම් කලර්ස් මික්ස් වෙනකොට ෆොටෝ එකේ අර තියෙන ලුක් එක ගොඩක් අවුල් යනවා. ඒක නිසා ලයින්ස් තියෙන පැත්තට අනිවාර්යෙන් බ්‍රෂ් කරන්න. මම මෙතන වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරනවා බ්‍රෂ් කරගන්න ටික. හරි. දැන් අපි ස්කින් එක බ්‍රෂ් කරගෙන දැන් අපි මෙයාගේ ඇඳුම තියෙන විදිහට ගානට ඇඳුමේ තියෙන ලයින්ස් තියෙන පැත්තට බ්‍රෂ් කරගන්නවා. බලන්න. එතකොට දැන් බ්‍රෂ් කරගෙන යනකොට ඒ ඇඳුමේ නිකන් අමුතු සොෆ්ට් ගතියක් එනවා. අන්න ඒ විදිහට ගානට බැලන්ස් කරගෙන බ්‍රෂ් කරගන්න. මතකතුව ඇඳුමේ කලර්ස් තියෙනවා නම් ඒ කලර් එක ඇතුලේ විතරක් බ්‍රෂ් කරගන්න. නැත්නම් කලර්ස් එකට මික්ස් වෙනකොට මෙන්න මේ
මේක දන් තියන්නේ රෙඩ් එක්වේ වයිට් එක් මේ රෙඩ් එකයි වයිට් එකයි මැතින් මික්සෙන්න්න පුළුවන් අමුතු බ්ලය එකක් ල නිසා ඒ කල එක ඇතුළ විතරක් බ්‍රශ් කරගන්න. හරි දැන් අපි මේලය ටික තාප්පු මෝච් කරගම්. අර විදිහටමයි කන්රෝල්ල ගත්ත එක ලේස්ටි ලික් කරගෙන කන්ට්‍රෝල් දැන් අපි ආපහු කන්ට්‍රෝල් සිෆ්ට් ඒ ගහලා කැමරාරෝ එකට යන්න ආපහු. ඊට පස්සේ ගිහිල්ලා කැමරාරෝ ෆිල්ටර්ස් වල තියෙනවා මාක්ස් අයිකන්නයක් තියෙනවා බ්‍රෂ් ටූල් එකට පල්ලෙහා. මෙන්න මේ මාක්ස් අයිකන් එකට ගිහිල්ලා people selection තියෙනවා. people selection සාමාන්‍යයෙන් ලේටස්ම කැමරා රෝ වර්ෂන් වලට තමයි දෙන්නේ. පරණේවට දෙන්නේ මං හිතන්නේ. දැන් නම් ගොඩක්ම genuine software පාවිච්චි කරන අය නම් මේක ගැන දන්නවා. ඒක නිසා අවුලක් නෑ. හරි දැන් ඔන්න ඔය විදිහට subject එක select වුණාට පස්සේ subject එකේ අපිට පුළුවන් ඉස්සෙල්ලාම body skin කියන ටික් එකට ටික් එක දාලා මාක්ස් එකක් හදාගෙන ඒකේ ෂැඩෝ වැඩි කරගෙන මෙයාගේ ඇඟේ තියෙන අර ෂැඩෝ පැත්ත වැඩි කරගන්න. ෆේස් වලටත් මාක්ස් එකක් දාලා මම ෆේස් එකෙත් 100ම දාලා වැඩි කරගන්නවා. දැන් ෆේස් එකේ වැඩි වුණාට පස්සේ මෙතන මගේ නිකන් බොඩි ස්කින් එකේ බොඩි ෂැඩෝ එකක් ඒත් තියෙනවා. මම තවත් මාක්ස් එකක් ඒ විදිහට මැට් කරලා ආපහු ෂැඩෝ එක පොඩ්ඩක් හදා ගන්නවා. හරි දැන් ඊට පස්සේ අපි මෙතන මම මේ ෆොටෝ එක මම ඩාර්ක් වයිබ් එකට තමයි හදන්නේ. ලීනියර් ග්‍රේඩියන්ට් එකක් දා ගන්නවා. ඔන්න ඔය විදිහට මාක්ස් එක හදලා ඒකෙම ඇඩ් ගිහිල්ලා ආපහු ලීනියර් ග්‍රේඩියන්ට් ගිහිල්ලා තව එකක් ඔන්නම ඔය පැත්තෙන් දා ගන්නවා. ඊට පස්සේ තවත් ආපහු ඒකෙම ගිහිල්ලා තව එකක් උඩින් දා ගන්නවා පල්ලෙහාට ගන්න. දැන් මේ ලීනියර් ග්‍රේඩියන්ට් මාක්ස් එක මෙන්න මේ විදිහට තමයි පේන්නේ. හරි දැන් ඊට පස්සේ මේ මාක්ස් එක හරි දැන් මේකේ අපි ලයිට් එක අඩු කරගන්න නම් එක්ස්පෝෂර් එක තමයි අඩු කරගන්නවා. එක්ස්පෝෂර් එක ඔන්න ඔය විදිහට මම සාමාන්‍යයෙන් දා ගන්නවා මට මේ කාන වගේ සෙට්. ඊට පස්සේ ආපහු රවුන්ඩ් ග්‍රේඩියන්ට් එක කරගෙන මම ෆේස් එකට අර පොඩි අඳුරක් වගේ තියෙනවා ඒක හදාගන්න ආපහු ෂැඩෝ එක පොඩ්ඩක් වැඩි කරගන්නවා. 100 දා ගන්නවා උලක් නැහැ ෂේප්. හරි. දැන් අඩේ හරි. ඊට පස්සේ අපි අපේ නිකන් මේ බොඩි ස්කින් එකේ පොඩ්ඩක් නිකන් yellow පැත්තට බරයි වගේ. ඊට පස්සේ බොඩි ස්කින් එකේ සිලෙක්ෂන් මාක්ස් එක ටච් කරලා මම කලර් ටෙම්පරේචර් එක පොඩ්ඩක් අඩු කරගන්නවා බ්ලූ පැත්තට. හරි දැන් සාමාන්‍යයෙන් බැලන්ස් වුණා. දැන් ඕකේ කරගන්නවා. හරි. ඔන්න අපේ IND ටච් එකයි කලර් ග්‍රේඩින් එකේ වැඩ ඉවරයි. ඔන්න මේ දැන් තියෙන එඩිට් කරගත්ත ෆොටෝ එක මේ තියෙන ඔරිජිනල් ෆොටෝ එක. මෙන්න ඔරිජිනල් ෆොටෝ එක මෙන්න අපි ටච් කරගත්ත ෆොටෝ එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි IND ටච් එකක් සහ කලර් ග්‍රේඩින් එකක් කරන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ දේවල් දන්නේ නැති කට්ටියට බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් ගිහිල්ලා එන්න.